අම්මෙන් ඔයාට වඩුවක් පෙන්නන්න නේ? ෂා තරුවකුත් හම්බෙලානේ. කො බලමු. නේ? ෂා මයිදු හොඳට ලියලා. අනිත් එක වෙන්නද? අය මොකද්ද? හිනා මූණකුත් දීලා මැඩම්. අර ඉස්කෝලේ යනකොට මට තරු දෙකකුත් දීලා තිබ්බත් එපා. මයිදු හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ සඩු වෙන්නේ නැද්ද අම්මා? අනේ මන් දන්නේ පුතේ. වහිනවා එපා වෙලා තියෙන්නේ. මට ඉස්කෝලේ ඇවිල්ලා එද්දිත් එපා වුණා. වැස්ස හින්දානේ. ඔව්. ගෙදර යන්න හිතුන්නේ ඉස්කෝලේ වෙන්න තිබ්බා. යන්නේ. අපි දෙන්නද කෑම හදමුද? හා. එහෙනම් පටන් ගමු. හරි පටන් ගමුකෝ. ඔන්න අද අපි ගෝවලින් කෑමක් හදමු. අප්පෝ මට ගෝවනම් කන්න බෑ. එහෙම කියලා බෑ. නෝන හැම දෙයක්ම ළමයි කන්න ඕනේ. ඔන්න අම්මා හදන විදිහට අද ඔයා කන්න නැතුව ඉන්නේ කනවා. ඉල්ල කනවා. අම්මා ඒකතේ දැන් මොකද කරන්නේ ඔකට? දැන් මේකට දාලා උණු වතුර දා ගන්නවා ගෝවා ටික තැම්බෙන්න. හරිද? ඉන්නකො මම උණු වතුර කරගෙන එනකම්. අම්මා මම ඇත්තලා ඉන්නම්. හරි මගේ දුව. උණු වතුර ටික දාලා මේක හොඳට තම්බ ගමුකෝ. අම්මා ඔයා ලුණු කැපුවද? ඔව් පුතේ. ගෝවා ටික තැම්බෙනකම් මම ලුණු ටිකක් සුදු ලුණු ටිකක් එහෙම කපා ගත්තා. අපිට මේව ඕන වෙනවා තෙල් දාගන්න. ඔන්න පුතේ දැන් නම් තැම්බිලා ඇති මේ ටික. පුතේ පෙරණ එක හරියට අල්ලගන්න. අපි පෙරනවා ධම්ම මේක. ඔව් පුතේ වතුර ටික බේරලා ගන්න ඕනේ. හැන්නෙත් තද කරලා හරි. යට පැත්තේ. ඔහොමද? ඔව්. හරි අපි එහෙමත් කරමු. වතුර කුප වැටිලා. හා. ඔන්න ඔයා කීපු විදිහටත් කරාමු. අම්මා ඔන්න දැන් මේ ටික අපි මේකට දාලා විතරයක් තියෙනවා පුතේ ඒකත් ගන්නකෝ. අම්මා මං කඩන්න. ඔයා ගහන්නකෝ. කොයින්ද අනිත් විතරක් දාමු අපි. ඔන්න අපි දැන් ලුණු දාගමු. ලුණු හරි මේස දෙකයි. මේස හැඳි දෙකක් ලුණු දාන්නේ අනේ. කහ කුඩු ටිකයි. කහ කුඩු. පස්සේ ගම්මිරිස් කුඩු. අම්මා මන් දාන්න. දැන් අපි නීට මේ ටික කලවම් කරගමු. දුමනික ඔය හාල් පිටි පොඩ්ඩක් දාන්න පුතේ. මේ ටිකක්ම දාන්නකෝ. අපි මදි වුණොත් අය දාගමු. තව ටිකක් දාන්න පුතේ. ඉන්නම ගන්නකෝ. අපි අහලා බලමු දැන්. හරි. දැන් අපි මේ විදිහට මේක අතින් හදා ගන්නවා. අතේ පොල්තේ ටිකක් එහෙම ගාලා. අම්මා මාත් හදන්න. ඔයා මේක හදන්න ගත්තොත් නම් හැම තැනම ගා ගන්න එකයි වෙන්නේ. මේක ඔහොම මරන් ගිහින් මම දැන් තෙල් එකට දානවා. හොඳද? මේක අතින් අතට මාරු කරන්න බෑ පුතේ ඉන්නකො පොඩ්ඩක්. මේක සොල්ලට් එකක් වගේ අම්මා. සොල්ලට් එකක් වගේද? ඔව්. ඔන්න දැන් ඉතින් කන්න ඇති ගෝවා කන්න හිතෙනව නේද ඔයාට? ඔව්. අන්න දැක්කද අම්මගේ කපටිකම. ඔන්න සුද්ධි මේක නම් ඇති වගේ. අම්මා මම තියන්න පිනවල ගන්නද? හා පුතේ ගන්නකෝ. ඔන්න සුද්ධි හදලා නම් ඉවරයි අපි කෑමක. මම තියන්න පුතේ. ඔන්න ඉතින් අපේ යාළුවන්ටත් කිව්මු මේ වගේ ගෝවා වලින් රස කෑමක් හදලා අපිට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා. අපි මේක ටිකක් කඩලා පෙන්නමුද යාළුවන්ට? ඔන්න ඉතින් බලන්න. ඇතුළත් තැම්බිලා රස පාටට තියෙනවා. හැබැයි ඔන්න බැස්සෙන් දැලියට යන්නත් බැරි වුණා.
කමන්නේ පුතේ. අපි මෙතන අපේ යාළුවන්ට කාලා ඒකේ රස කියමු. රසයි. ඔන්න අයිනම් ගෝවා කන්න බෑ කියන්නේ නෑනේ කවදාවත්. නෑ. ඒකනේ. නිකම්ම කනවා. ෂා good girl. රසයයිද? ඔව්.